ආයුබෝවන් හැම දෙනාටම අද අපි යන්නේ වෙලින්ටන් වල තියෙන සුප්‍රසිද්ධම ආකර්ශනීය දෙයක් බලන්න. ඒ තමයි වෙලින්ටන් කේබල් කාර්. මේ කේබල් කාර් අවුරුදු 120කටත් වඩා වැඩි කාලයක් ඉඳන් දුවනවා. ඔයාලා වෙලින්ටන් ට්‍රිප් එකක් යන්න හිතන් ඉන්නවා නම් මේක නොවරදවාම කරන්න ඕනි දෙයක්. එහෙනම් අපි යමු. අපි මේ ගමන පටන් ගන්නෙ වෙලින්ටන් නගර මැදේ තියෙන ලැම්ටන් කී වලින්. කේබල් කාර් ලේන් කියලා තියෙන තැනින් පොඩ්ඩක් ඇතුළට යන්නයි තියෙන්නේ. හැම විනාඩි 10කටම වගේ සැරයක් කාර් දුවනවා. මේකෙන් ඔයාලව වෙලින්ටන් නගරේ හදවතේ ඉඳලා විනාඩි 5ක් වගේ ඇතුළත සිත් ඇද ගන්නාසුළු දර්ශන තියෙන උඩට අරගෙන යනවා. අපි මේකෙන් උඩට ගිහින් ලස්සන කෙල්බර්න් ලුකවුට් එක බලලා උඩ තියෙන නොමිලේ බලන්න පුළුවන් කේබල් කාර් කෞතුකාගාරයත් බලමු. අපි යන්න පටන් ගත්ත ගමන්ම තියුණු නැගීම අපිට ඇඟට දැනෙනවා. මේක මීටර් 612ක දුරක් ඇතුළත මීටර් 120ක් උඩට නගිනවා. වෙලින්ටන් වල තියෙන කඳු බෑවුම් නිවාස තියෙන ප්‍රදේශ හරහා තමයි මේක යන්නේ. ඒ උමන් 3ක් හරහා හා වයාඩක් පාලම් 3ක් මතින් ගමන් කරනවා. මේ කේබල් කාර් ක්‍රියා කරන හැටි ඔබ දන්නවද? එකම කේබලයක දෙකලවරට එකිනෙක සමබර කරන ලද මැදිරි දෙකක් ස්ථිරවම සම්බන්ධ කර තිබෙනවා. එක් මැදිරියක් පහළට යන විට එහි බර මගින් අනෙක් මැදිරිය ඉහළට අදිනවා. මැදිරි දෙක එකිනෙකට සම්බර වන නිසා මෝටරය මගින් බලය දිය යුත්තේ ඝර්ෂණය මැඩ පැවැත්වීමටයි මැදිරි දෙකේ සිටින මගීන්ගේ බරය වෙනස පියවීමටයි පමණයි. මේ බලන්න මේ උමං වල තියෙන LED light display ඒ වෙලාවට තියෙන events අනුව වෙනස් වෙනවා. අපිට යන ගමනේදී ලැබෙන පොඩි light show එකක්. ගමන් මාර්ගයේ වැඩි කොටසක් තනි මාවතක් විදියටයි තියෙන්නේ. මාර්ගයේ මැද හරියේ ඒ කියන්නේ තලවේර දුම්රිය ස්ථානය ළඟදී passing loop හෝ app switch කියන මාරුවීමේ කොටසක් තියෙනවා. එහිදී ඉහළ යන හා පහළ යන මැදිරි වලට එකිනෙක පසු කර යාමට ඉඩ සලසමින් මාර්ගය කෙටි දුරකට දෙකට බෙදෙනවා. ගමන හරිම පහසුයි. ඒ වගේම ඉක්මන්. විනාඩි 5කටත් අඩුවෙන් තමා ගියේ. හැබැයි පේන දර්ශන ටිකෙන් ටික හරිම ලස්සන වෙනවා. වෙලින්ටන් ස්කයිලයින් එක, වරාය, ඒ වගේම දවල්ට තවත් ඈතට පේනවා. කෙල්බර්න් ටර්මිනල් එකට ලං වෙනවා. ෂා එළියට ඇවිත් කෙලින්ම යන්න ලුකවුට් ප්ලැට්ෆෝම් එකට. මේක තමයි වෙලින්ටන් වල තියෙන හොඳම පැනරොමික් views වලින් එකක්. මුළු නගරයම වරාය සහ කඳු ඔයාලගේ යටින් පැතිරලා යනවා. ෆොටෝස් ගන්න නියම තැනක්.
මෙතන ඉඳලා ඔයාලට කේබල් ටොප් ඊටරි එකෙන් ලස්සන දර්ශන බලමින් කෝපි එකක් බොන්න, වෙලින්ටන් බොටනික් ගාඩන් එක බලන්න යන්න, නැත්තම් සීලැන්ඩියා ඉකෝ සැංචුරි එකට යන නොමිලේ ෂටල් බස් එක අල්ලන්නත් පුළුවන්. ටර්මිනල් එකට යාබදව තමයි කේබල් කාර් කෞතුකාගාරය තියෙන්නේ. ඒකට ඇතුල් වීම සම්පූර්ණයෙන්ම නොමිලේ. මේක 1902 වසරේ සෑදූ මුල්ම වයින්ඩින් හවුස් එකේ තමයි තියෙන්නේ. ඒ කාලේ කේබල් කාර් ඇදගෙන යන්න පාවිච්චි කරපු විශාල යන්ත්‍ර සූත්‍ර තිබුණේ මෙතන. ඔයාලා කෞතුකාගාරයට ඇතුල් වෙනකොට 1950 ගණන් වල ඉඳන් 1970 ගණන් වෙනකල් පාවිච්චි කරපු පරණ රතු කේබල් කාර් එකක් තියෙනවා. කන්ද නගිනකොට ආපු විශේෂ සද්දේ නිසා මේකට රිලෙන්ට්ලස් රෙඩ් රැට්ලර් කියලා නම දාලා තියෙනවා. ඔයාලට ඇතුලේ වාඩි වෙලා බලන්නත් පුළුවන්. කේබල් කාර් ඉතිහාසය ගැන කෙටි චිත්‍රපටයකුත් තියෙනවා. කෙල්බර්න් වගේ දියුණු වෙන නාගරික ප්‍රදේශ වෙලින්ටන් නගරයත් එක්ක සම්බන්ධ කරන්න මේක 1902 දී හදලා තියෙන්නේ. මුලදී වාෂ්ප වලින් දුවලා පස්සේ විදුලියෙන් දුවලා තියෙනවා. බස් සේවාවල තරංකාරීත්වයෙන් බේරිලා මේක තවමත් ප්‍රදේශවාසීන් සහ සිසුන්ගේ දෛනික ගමන් වලට යොදා ගන්නවා. නොයෙක් ප්‍රදර්ශන භාණ්ඩ, ෆොටෝස්, ඒ වගේම සම්පූර්ණ පාරම පේන්න හදපු ලෙගෝ මොඩල් එකක් පවා මෙහි තියෙනවා. යටතට්ටුවේ අලුත් වැඩියා කරපු ග්‍රිප් කාස් බලන්න පුළුවන්. 1900 ගණන් වල මුල කාලෙට අයිති ග්‍රිප් කා අංක 3 වින්ටේජ් කොළ පාටට පාට කරලා තියෙනවා. මේකේ විශේෂයක් තියෙනවා. ඒ තමයි ප්‍රධාන පාලන මැදිරිය සහ තිරිංග තියෙන ග්‍රිප්මෑන්ස් කැබින් එක හරියටම මැදින් පිහිටා තිබීම. ඒක පව් කරලා අපි වයින්ඩින් මැෂින් රූම් එකට යනවා. මෙහිදී ඔබට පරණ ඉලෙක්ට්‍රික් වයින්ඩින් ගියර් එකක් තවමත් දකින්න පුළුවන්. ඔයාලා ඉන්ජිනේරින් පැත්තට කැමති නම් මේක හරිම ආකර්ශනීයයි. මේක තමයි ඒ කාලේ මුළු පද්ධතියම ප්‍රධාන පාලන මධ්‍යස්ථානය වගේ ක්‍රියාත්මක වුණේ.
We're now approaching Talavera station, and the passing with the track splits into two. The cars have sets of double flange and flat wheels. ඔයගොල්ලෝ වෙලින්ටන් කේබල් කාර් එකේ ගිහින් තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම තවත් නිව්සීලන්ඩ් ඇඩ්වෙන්චර්ස් බලන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔයගොල්ලෝ මේකට කැමති වුණා නම් ලයික් එකකුත් දාන්න.